අපි අහස දිහා බලද්දි හිතන්නේ කොච්චර නිස්කලංකද කොච්චර නිහඬද කියලානේ. ඒත් ඇත්තටම මේ පේන නිහඬ බව පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. ලෝක බලවතුන් අතර අලුත්ම විදිහේ යුද්ධ පිටියක් හැදෙමින් තියෙන්නේ. මෙන්න මේ අභ්‍යවකාශයේ තමයි. හැබැයි මේකේ පිපිරීම් නෑ සුන්බුන් නෑ. ඒත් මේක හරිම තීරණාත්මක සටනක්. මෙහෙම හිතලා බලන්නකෝ. කිසිම මිසයිලයක් ගහන්න නැතුව පිපිරීමක් නැතුව අහසේ තියෙන චන්ද්‍රිකාවක් එකපාරට ඕෆ් කරන්න පුළුවන් වුණොත් කිසිම සාධ්‍යයක් බාධ්‍යයක් නැතුව හෝඩුවාවක්වත් ඉතුරු නොකර ඒක මොන වගේ බලයක් වෙන්න ඇද්ද? මෙන්න මේක තමයි අද ලෝකයේ මුහුණ දෙන අලුත්ම අභියෝග වලින් එකක්. ඇහැට පේන්නේ නැති. හැබැයි ප්‍රතිඵල වලින් හොඳටම දැනෙන බලයක්. අපි ඉතින් මේකට කියමු නොපෙනෙන තර්ජනයක් කියලා. යුද්ධයක් කියපු ගමන් අපි ඔළුවට එන්නේ මොනවද? මිසයිල පිපිරීම් විනාශයක් වගේ කන්නේ. ඒත් මේ ක්‍රමේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මෙතන තියෙන ඇහැට පේන්නේ නැති ශක්ති කදම්බයක් විතරයි. මේක ඉලක්කෙ දිහාට යනවා තප්පර කීපයකින් හැමදේම ඉවරයි. චන්ද්‍රිකා කිසිවක් වැඩ කරන්නේ නැහැ. වැදගත්ම දේ තමයි අභ්‍යවකාශයේ එකම එක සුන්බුන් එකක්වත් ඉතිරි වෙන්නේ නැහැ. ඉතින් කවුද මේ නොපෙනෙන ආයුධය පිටිපස්සේ ඉන්නේ? මේ තාක්ෂණයේ අයිතිය තියෙන්නේ චීනයට. මේගොල්ලෝ එකට හඳුන්වන්නේ අධිබලති මයික්‍රෝවේව් ආයුධයක් නැත්නම් හයි පවර් මයික්‍රෝවේව් වෙපන් එකක් කියලා. මේ පද්ධතියට නමක් තියෙනවා. ඒක තමයි TPG-1000C. මේක නිර්මාණය කරලා තියෙන්නේ චීනයේ ශියාම් නගරයේ තියෙන රජයට අයත් පර්යේෂණ ආයතනයක. වැදගත්ම දේ තමයි මේක නිකම්ම කඩදාසියක තියෙන සැලැස්මක් නෙමෙයි. මේක ඒගොල්ලෝ ඇත්තටම හදපු වැඩ කරන උපකරණයක්. ඉතින් අපි බලමු මේ යන්ත්‍රය ඇත්තටම කොච්චර ලොකුද කියලා. මේක දිග මීටර 4ක් විතර. ඒ කියන්නේ ඉතින් සාමාන්‍ය කාර් එකට වඩා චුට්ටක් දිගයි. බර ටොන් 5ක්. පොඩි අලි පැටව දෙන්නෙක්ගේ විතර බරක්. ඉතින් මේකේ නියම බලයේ තියෙන ප්‍රමාණය නෙමෙයි. මේකෙන් පිට කරන ශක්තිය ගිගාවොට් 20ක්. ඉතින් මේකේ බලය තේරුම් ගන්න මේ විදිහට හිතන්නකෝ. සාමාන්‍යයෙන් ගිගාවොට් එකක විතර බලයෙන් පුළුවන්ලු පහළ චන්ද්‍රිකාවක තියෙන ඉලෙක්ට්‍රොනික පද්ධතිය අවුල් කරන්න. එහෙනම් ඉතින් ගිගාවොට් 20කින් මොනවා කරන්න බැරි වෙයිද? ඊටත් වඩා පුදුම හිතෙන කාරණාවක් තමයි මේ බලය විනාඩියකට කිට්ටු කාලයක් එක දිගට පවත්වා ගන්න හැකියවීම. ඉතින් කොහොමද මේක වැඩ කරන්නේ? ගොඩක් දුරක ඉඳන් ඉලෙක්ට්‍රොනික උපකරණයකට අධි බල ඇති විදුලි සැරයක් යවනවා වගේ වැඩක්. ඉතින් මේ ශක්ති කදම්බය චන්ද්‍රිකාවල තියෙන අධි සංවේදී ඉලෙක්ට්‍රොනික පද්ධති පුච්චලා දානවා. හරියට ඉතින් අපේ ගෙදරකට අත්කුණක් ගැහුවාම ටීවී එක ෆ්‍රිජ් එක වගේ දේවල් පිච්චිලා යනවා වගේ. වෙනසකට තියෙන්නේ මේක සිද්ධ වෙන්නේ කිලෝමීටර 100 ගණනක් ඈත තියෙන අභ්‍යවකාශයේදී. ඉතින් මේ අලුත් තාක්ෂණයත් එක්ක අභ්‍යවකාශ යුද්ධයේ මුළු ක්‍රමෝපායම වෙනස් වෙනවා. මොකද චන්ද්‍රිකාවක් විනාශ කරලා දාන එකයි. ඒක නිකම්ම අක්‍රිය කරන එකේ ලොකු වෙනසක් තියෙනවා. පරණ ක්‍රමයෙන් වෙන්නේ මිසයිලයක් යවලා චන්ද්‍රිකාවක් කෑලි කෑලි වලට කුඩු කරලා දානවා. ඉතින් ඒකෙන් චන්ද්‍රිකා විනාශ වෙනවා තමයි. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ස්පේස් ඩෙබ්රිස්. ඒ කියන්නේ අභ්‍යවකාශ සුන්බුන්. ඉතින් මේ කුඩා කැබලි පවා පැයට කිලෝමීටර 10 ගණන් වේගයකින් ගමන් කරනවා. මේවා අනිත් චන්ද්‍රිකා වලටත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන වලටත් ඇත්තටම ලොකු තර්ජනයක්. ඒත් මයික්‍රෝවේව් වගේ නන් කයිනටික් අවයකින් කරන්නේ. චන්ද්‍රිකාවේ තියෙන ඉලෙක්ට්‍රොනික පද්ධති අල්ඩපන කරන එක විතරයි. චන්ද්‍රිකාව ඉතින් එහෙම්මම තියෙනවා. හැබැයි ඉතින් චන්ද්‍රිකාව ප්‍රයෝජනෙට ගන්න බෑ. කිසිම විදිහට සුන්බුන් අභ්‍යවකාශයට විසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉතින් පිරිසිදු නිහඬ හරිම භයානක ක්‍රමයක්. හිතන්න එපා මේක චීනයට විතරක් සීමා වෙච්ච දෙයක් කියලා. මේක අලුත්ම අභ්‍යවකාශ තරංගයක පටන් ගැම්මක් විතරයි. ලෝකේ ප්‍රධාන බලවතුන් මේ වෙනකොටත් මේ නිහඬ යුද්ධයට සූදානම් වෙනවා. චීනය වගේම ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල් 1960 ගණන් වල ඉඳලම මේ වගේ ඩිරෙක්ටඩ් එනර්ජි අවි ගැන පරීක්ෂණ කරනවා. රුසියාව ඉන්දියාව වගේ රටවල් දැනටම චන්ද්‍රිකා නාශක අවි සාර්ථකව අත්හදා බලලා ඉවරයි. ජර්මනිය වගේ යුරෝපීය රටවලු අභ්‍යවකාශ ආරක්ෂාව ගැන ඉතාමත් උනන්දුවෙන් වැඩ කරනවා. ඉතින් මේක හරියට ලොකු චෙස් ගේම් එකක් වගේ. හැමෝම අනිත් කෙනාගේ ඊළඟ පියවර දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඇයි මේ හැමෝම චන්ද්‍රිකා ඉලක්ක කරන්න මෙච්චර උත්සාහ කරන්නේ? ඒකට තියෙන උත්තරේ ඉතාමත් සරලයි. මොකද අපේ නූතන ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ රඳා පවතින්නේ මේ චන්ද්‍රිකා මත. අපි පාරක් හොයාගන්න භාවිතා කරන GPS, ATM එකෙන් සල්ලි ගන්නකොට සිදු වෙන බැංකු ගනුදෙනු, අපේ ෆෝන් කෝල්ස්, ඉන්ටර්නෙට්, ඒ විතරක් නෙමේ කාලගුණ අනාවැකි, රටක ජාතික ආරක්ෂාව. මේ හැමදේම සම්බන්ධ වෙන්නේ චන්ද්‍රිකාවලට. ඉතින් හිතන්නකෝ රටක චන්ද්‍රිකා පද්ධතිය නැවැත්තුවොත් ඒක හරියට ඒ රටේ ස්නායු පද්ධතියම අඩපණ කරා වගේ දෙයක්. ඉතින් මේ හැමදේම එකට එකතු කරලා බලපුවාම අපට ඉතාමත් පැහැදිලි ඉඟියක් ලැබෙනවා. යුද්ධයක අනාගතය කොයි වගේ වෙයිද කියලා. ඒක පිපුරුන් සද්දෙන් පිරුණු අනාගතයක් නෙමෙයි.
යුද්ධයක් වුණත් ඒක ඊට වඩා ගොඩක්ම නිහඬ අනාගතයක්. හැබැයි ඉතින් මෙතන එක දෙයක් අපිට පැහැදිලි කරගන්න ඕනේ. චීනය මේ TPG-1000 උපකරණය හදලා තිබුණට මේක තාමත් තියන්නේ පර්යේෂණ මට්ටමේ. ඒ කියන්නේ මේක යුදමේ වශයෙන් තාමත් භාවිතයට ගන්න සූදානම් නැහැ. එහෙනම් ඉතින් අපිට තාම පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒ තාමත් විතරයි. ඉතින් මේ මුළු කතාවම එකම වාක්‍යයකින් සාරාංශගත කරනවා නම් මෙන්න මේ විදිහට තමයි කියන්න පුළුවන්. අනාගතයේ ගැටුම් හැම වෙලේම ඇහැට පේන පිපිරීම් එක සිද්ධ වෙන්නේ නැහැ. සමහරලාට ඊළඟ ලෝක යුද්ධය පටන් අරන් ඉවර වෙනකන් අපි ඒ ගැන දන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ හැමදේම එක්ක අවසානයේට අපි මේ ප්‍රශ්නය ගැන හිතන්න ඕනේ. අභ්‍යවකාශයේ දවසින් දවස තප්පරෙන් තප්පරේ තරඟකාරී පිටියක් වෙනකොට දියුණු රටවල චන්ද්‍රිකා උඩයවන එක විතරද වැදගත් වෙන්නේ. එහෙනම් ඉතින් දැනටමත් අභ්‍යවකාශයේ තියෙන අපේ ජීවිතවලට වැදගත්ම වෙන මෙන්න මේ වත්කම් ටික ඊටත් වඩා රැකගන්න එක ලොකු වැදගත්කමක් නැද්ද? සමහර වෙලාවට ඉතින් අනාගතයේ තීරණය වෙන්නේ අපි මේ ප්‍රශ්නෙට දෙන උත්තරය මත වෙන්න පුළුවන්.